ඉතින් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් එපිසෝඩ් වීඩියෝ එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්න යන්නේ ළමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක්. සුබ ආරංචියක් කොරියාවේ පළාතකින් E8 වීසා සඳහා ලංකාවේ පළමු සෙට් එකට අනුමැතියක් කියන මෙන්න මේ thumbnail එක යටතේ අද වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් ළමයි මම කලින් වීඩියෝ එකෙන් මම ඔයාලට කිව්වා E8 වීසා වලට කොරියාව පැත්තෙන් වෙන්න ඕන දේවල් සේරම මේ වෙනකොට වෙලා ඉවරයි. ලංකාවෙන් වෙන්න ඕන දේවල් ටික තමයි වෙන්න තියෙන්නේ කියලා මම ඒ වීඩියෝ එකෙන් ඔයාලට කිව්වා. හරිද? ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ පළාතකින් මොකද්ද මේ ආපු සුබ ආරංචිය කියන එක. ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. මේ වගේ update හැමදාම බලා ගන්න පුළුවන් ඔයාලට. එතකොට ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. මේ වීඩියෝ එක එතකොට තව කෙනෙක්ට අනිවාර්යෙන්ම පෙන්නනවා. එහෙනම් අපි අද මාතෘකාව ගැන කතා කරමු. ඉතින් ළමයි ඇත්තටම මට තිබුණ කමෙන්ට් වලින් බලනකොට කමෙන්ට් වල මම කලින් වීඩියෝ එක දැම්මට පස්සේ කලින් වීඩියෝ එකේ කමෙන්ට් වල කිසිම කෙනෙක් මට බැනලා තිබුණේ නැහැ. ඒ කමෙන්ට් වල දාලා තිබුණේ වීඩියෝ එක ඇත්තටම වටිනවා. ඒ නිසා දිගටම අප්ඩේට් අරන් එන්න කියන එක. ඉතින් ඇත්තටම සතුටුයි ළමයි මම වීඩියෝ කරන එකට ගොඩක් අයට ඒ වටිනාකමක් තියෙනවා නම් ප්‍රයෝජනක් තියෙනවා නම් ඉතින් මම දිගටම වීඩියෝස් දාන එක ඇත්තටම වටිනවා කියලා මට හිතෙනවා. හරිද? ඉතින් අපි දැන් මාතෘකාවට යමු. ඉතින් නම් කොරියාවේ සමහර ප්‍රාන්ත රාජ්‍යයන් වලින් මේ වෙනකොට ડોකියුමන්ට් ඔක්කොම මේ එම්බසි එකට බාර දීලා තියෙන්නේ. සමහර ප්‍රාන්ත රාජ්‍යයන් වලින් බාර දීලා නැහැ මේ වෙනකොට. ඉතින් ඒ අතරින් ඒ බාර දීපු ප්‍රාන්ත රාජ්‍යයන් අතරින් මේ විදියට කොරියාවේ සොන්වුල් කියන ප්‍රදේශයට ලංකාවෙන් E8 වීසා ජොබ් වලට ගෙන්න ගන්න මේ වෙනකොට එයාලා ලංකාවට පණිවිඩයක් දීලා තියෙනවා ළමයි. හරිද? නමුත් තවම ලංකාවේ පැත්තෙන් කිසිම අප්ඩේට් එකක් එයාලට ලැබිලා නැහැ කියලා තමයි එයාලා සඳහන් කරන්නේ. හරිද? ඉතින් මේ විදියට කොරියාවට ඉල්ලන ප්‍රදේශවලට ලංකාවේ ශ්‍රමිකයන් යැවීම හැකි ඉක්මනින් සිදු නොකරොතින් ඒ අවස්ථාව වෙන රටාවලට යාමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඇත්තටම සුභාරංචිය වෙන්නේ කොරියාවේ ඔය යොන්ගොල් කියන ප්‍රදේශයෙන් අපේ ලංකාවට E8 වීසා වලට ඇග්‍රීමන්ට් එහෙම නැත්නම් ශ්‍රමිකයන් ගෙන්ව ගන්න ඒගොල්ලන්ට අවශ්‍යතාවය තියෙන එකනේ. එතකොට දැන් අප්ඩේට් එක යාලා දුන්නනේ. ඉතින් දැන් ඔයාලට යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ලංකාව පැත්තෙන් අවශ්‍ය දේවල් ඉක්මනින් උණ ගමන් ඔයාලට SLBFE එකෙන් එයාලගේ සයිට් එකේ දාන E8 වීසා වලට ඇප්ලයි කරන්න කියලා එයාලා නිවේදනයක් නිකුත් කරනවා ළමයි. හරිද? ඉතින් ඔන්න ඔක තමයි සුභාරංචිය. ඇත්තටම E8 වීසා ගැන ගොඩක් අය මගෙන් වීඩියෝස් ඉල්ලලා තිබුණා. E8 වීසා ගැන ආරංචියක්වත් නෑ නේද කී එයාලා ගොඩක් කමෙන්ට් දාලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉදිරියටත් අනිවාර්යයෙන්ම E8 වීසා වලට දැන් ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම එනවනේ ළමයි. ඇග්‍රීමන්ට් එක දෙන්න නම් ඒක ඇප්ලයි කරන විදිය ඒ වගේම මොනවද මුදල් අවශ්‍යතාවයන් ඒ වගේ දේවල් හැමදේම මගේ YouTube channel එකෙන් මම ඔයාලට අප්ඩේට් කරනවා. ඒ නිසා මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාන්න. එතකොට තව කෙනෙක්ට මේ වීඩියෝ එක පෙන්නනවා ළමයි. එහෙනම් මේ සුබ ආරංචිය අනිත් අයටත් ෂෙයා කරන ළමයි. එතකොට එයාලටත් දැනගන්න පුළුවන්. දැන් E8 වීසා වලුනුත් යන්න පුළුවන් නිසා දැන් E9 වීසා වලට ඇප්ලයි කරපු කට්ටියටත් මේ වීඩියෝ එක යවන්න ළමයි. එතකොට ඒගොල්ලන්ට දැන් අවුරුදු දෙකේ වෙබ් එකේ ඉඳලා ඉවර වෙලා එයාලට පුළුවන් E8 වීසා වලට ඇප්ලයි කරලා යන්න. ඒක. ඉතින් මෙන්න මේ ඍතුමය වීසා. එහෙම නැත්නම් E8 වීසා වලට කෙටි කාලයකට කොරියාවට ශ්‍රමිකයන් කෘෂිකර්මාන්තය යටතේ ගන්න එකට තමයි මෙන්න මේ E8 වීසා කියලා කියන්නේ. ඉතින් එහෙනම් මගේ කලින් වීඩියෝස් වලට බලලා දැනගන්න පුළුවන් E8 වීසා සම්බන්ධව කොච්චර වයස් සීමාවක අයටද පුළුවන් වෙන්නේ මොන වයසටද මොනවද තියෙන්න ඕන එක්ස්පීරියන්ස් ඒ වගේම මොනවද කරන්න ඕන දේවල් ඒ සම්බන්ධව හැමදේම මම වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලටත් ගිහිල්ලා ඒව බලන්න හැකියාව තියෙනවා. එහෙනම් මගේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. හැමෝටම ජය වේවා.